සාමාජික ණය සඳහා ජර්නල් ඇතුළත් කිරීම. ජර්නල්ස් හි සාමාජිකයාගේ අංකය ඇතුළත් කරන්න. ඉන්පසු ලෝන්ස් වෙත යන්න. මෙහි බැර තෝරා ගන්න. ඉන්පසු ඔබට රිකවර් කිරීමට අවශ්‍ය ණය තෝරා ගන්න. ඔබ ජර්නලය විසින් ඇතුළත් කරන මුදල ඇතුළත් කරන්න. ඉන්පසු සේව් ක්ලික් කරන්න. යස් කරන්න. ඉන්පසු සේවිං වෙත ගොස් අවශ්‍ය ගිණුම තෝරා ගන්න. ටයිප් හි ඩෙබිට් තෝරා ගන්න. ඔබ බැර කරන මුළු මුදල මෙහි ඇතුළත් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් හි අවශ්‍ය විස්තරය ඇතුළත් කරන්න. ඉන්පසු සේව් කරන්න. යස් කරන්න. ඉන්පසු ටෝටල් ඩෙබිට් ටෝටල් ක්‍රෙඩිට් සමාන වන්නේ නම් අප්ඩේට් ක්ලික් කර යස් කරන්න. පෞද්ගලික ගිණුම් සඳහා ජර්නල් ඇතුළත් කිරීම. ජර්නල් වෙත ගොස් සේවිංස් ක්ලික් කරන්න. ඉන්පසු ඔබට අවශ්‍ය සාමාජිකයාගේ සාමාජික අංකය ඇතුළත් කරන්න. ඉන්පසු සේවිංස් වෙත යන්න. හර කිරීම සඳහා ඩෙබිට් ක්ලික් කරන්න. ඉන්පසු හර වෙන ගිණුම තෝරා ගන්න. amount කොටසෙන් ඔබට අවශ්‍ය ගාණ සටහන් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් හි අදාළ විස්තරය ඇතුළත් කරන්න. ඉන්පසු සේව් කරන්න. මෙම මැසේජ් එක යස් කරන්න. ඉන්පසු බැර කිරීමට අවශ්‍ය ගිණුම තීරීමට පෙර ටයිප් හි ක්‍රෙඩිට් තෝරා ගන්න. ඉන්පසු බැර කරන ගිණුම තෝරා ගන්න. amount හි මුදල ඇතුළත් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් හි අවශ්‍ය විස්තරය ඇතුළත් කරන්න. ඉන්පසු සේව් ක්ලික් කර යස් කරන්න. ටෝටල් ඩෙබිට් ටෝටල් ක්‍රෙඩිට් සමාන වන්නේ නම් අප්ඩේට් ක්ලික් කර යස් කරන්න. කෝප් MIS මෘදුකාංගය සඳහා ජර්නල් ඇතුළත් කිරීම. මෙහි ජර්නල් වෙත ගොස් නිව් ක්ලික් කර යස් කරන්න. ඔබට අවශ්‍ය පොදු ලෙජරේ ගිණුම් දෙකක් අතර ජර්නල් හුවමාරු කිරීමට නම් ජෙනරල් වෙත යන්න. ටයිප් කොටසෙන් හරද බැරද යන්න තෝරා ගන්න. ප්‍රථමයෙන් හර කිරීම සඳහා ඩෙබිට් ක්ලික් කරන්න. ජෙනරල් account කොටසෙන් ඔබට අවශ්‍ය ගිණුම තෝරා ගන්න. name from සහ address යන කොටස්හි අදාළ නම් හෝ ලිපින ඇත්නම් සඳහන් කරන්න. amount කොටසේ අදාළ මුදල ඇතුළත් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් කොටස සඳහා විස්තරයක් ඇතිනම් ඇතුළත් කරන්න. ඉන්පසු සේව් ක්ලික් කර යස් කරන්න. බැර සටහන ඇතුළත් කිරීම සඳහා මෙහි ක්‍රෙඩිට් ක්ලික් කරන්න. ඉන්පසු ඔබට බැර කිරීමට අවශ්‍ය ගිණුම තෝරා ගන්න. පෙරසේම name from සහ address යන කොටස් දෙක සඳහා නම් සහ ලිපින ඇතුළත් කරන්න. amount කොටස සඳහා බැර කිරීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් තීරුවට නැවතත් විස්තරයක් ඇතිනම් ඇතුළත් කරන්න. ඉන්පසු සේව් ක්ලික් කර යස් කරන්න. මෙම ටෝටල් ඩෙබිට් සහ ක්‍රෙඩිට් යන දෙක සමාන නම් මෙහි ඇති අප්ඩේට් ක්ලික් කර යස් කරන්න.